කොහමද ඔයගොල්ලෝ මම ෂේනෝඩ එකක් ගන්නවා හැබැයි වීඩියෝ මම මහත වැඩි අනිත් එක මේක මං හිතපු තරම්ම ලොකු ලයිට් එකක් නැහැ එකක් good morning කොහමද ඔයගොල්ලන්ට අද මගේ නිවාඩු දවසේ මම නිවාඩු දවසේ කොට අද ගොඩක් මහන්සි දවසක් මම මේ දැන් ළමයි හැරෙන්නේ දැන් වෙලාව 1:45 දෙකට ළඟයි බලමු මම අද මොකද කරන්න කියලා මලෙම වොෂ් එකක් දාගෙන ලැස්ති වෙන්න ඕනේ යන්න කියන 3ට කලින් මම ලැස්ති වෙන්න ඕනේ යාළුවෙක් එක්ක යන්නේ 3ට කලින් එයා එනවා කිව්වා ඉතින් මම ලැස්ති වෙන්න ඕනේ මම දැක්ක ගොඩක් වීඩියෝ ඉතින් මම අද මගේ මහන්සියත් නොබලා මම අද යන්නේ ප්‍රයිඩ් මාකට් පොඩි වැඩකට කියන්නේ මම දැක්ක වීඩියෝ මම ඔයගලන්ට පෙන්නන්නම් හැබැයි ළමයි මෙහි ඔයගලන් දන්නවනේ මේ දවස්වල මාරම රස්නේ කියන්නේ එපා වෙනවා ළමයි පට්ට රස්නේ මඩ ඔයගලන්ට බඩුවක් පෙන්නන්න තියෙනවා බඩුවක් මම ෂේනෝඩ එකක් ගන්නවා හැබැයි මම වීඩියෝ එකක් කරන්න කම්මැලි නිසා මම වීඩියෝ එකක් කරේ නෑ මම මේකට ඔයගලන්ට ටිකක් පෙන්නනවා මම නිකන් පෙන්නනවා හැබැයි වල් pink body crop top එකක් මේ අනිත් එක මම බෑග් ගත්තා එක දේවල් වලට මම මේකම බෑග් එකේ දාලා තියෙනවා ඒක තමයි මට මේක මාරම ලස්සනයි මේක ෂර්ට් ටයිප් එකක් මේක මම මහත වැඩි හන්ද කියන්නේ මම මේ හැම ඇඳුමක් මම ඕකල අඳින්නේ මීඩියම් මම මේකේ මෝඩල් එකේ ෂේන් එකෙන් ඕඩර්ස් දාති ස්මෝල් දාන්නේ ස්මෝල් තමයි මට හරියන්නේ හැබැයි මේ ඇදෙන්නේ නැති ඇඳුම් අපි හරියම එකෙන් දාන්න වෙනවා මොකද අර ඇදෙන ඇඳුම් විතරයි අපිට අඩු සයිස් එකෙන් හරියන්නේ මේක මාර ලස්සනයි මෙතන මේ ඒ කියන්නේ ඇඟේ ෂේප් එක තියෙන හරියෙන් ටයිට් වෙලා තියෙන්නේ ඒක මට අඳින්න බෑ අනිත් එක මේක මේ වගේ මේක අර ඇතුළට අනිත් එකක් මේ වගේ මම ගොඩක් පෙන්නන්න බැලමයි මට කම්මැලි මම ඔයාලට ස්පෙෂල්ම දේ වෙන්නන්න මම ඕඩි කරලා ලයිට් එකක් ලබයි බලමු සෙට් කරලා පොන්න එකට මේක මං හිතපු තරම්ම ලොකු ලයිට් එකක් නැහැ බට් ඉට්ස් ඕකේ ලයිට් වර්ග දෙකක් තුනක් තියෙනවා ඉන්න මම ඔයාලට ඒක සෙට් කරලා බලපෙන්නන්න මේ තිය ලයිට් එක සෙට් කරා චේන්ජ් කරලා දෙන්න එම ලොකු ලයිට් එකක් නෑ ඒ තවලක් මේ ඔක්කොම එකම බෑග් එකට දාලා දෙනවා මොකද මම බෑග් එකේ ඒවට යූස් කරනවා මේ අනිත් එක මේ වගේ එකක් අනිත් එක මෙන්න මේක බැක්ලස් එකක් හැබැයි ඒකත් මට මදි ඒකත් අඳින්න බෑ අතින් දාන්න අත ලොකු වෙන්නේ ලාස්ට් එක පෙන්න ලාස්ට් එක මේකත් බැක්ලස් එකක් මේක මෙන්න බෙලින් එකට කන්න තියෙන්නේ
පස්ස තියෙන්නේ මෙන්න මෙහෙම. එච්චරයි. එහෙනම් ඉක්මනටම ලැස්තිලා ඉන්නම්. ඔයගොල්ලන්ටත් මම. හෙලෝ ළමයි. කොහමද ඉතින්? ඉතින් ඔයගොල්ලෝ මගේ දැන් get ready මේක. මම ඔයගොල්ලන්ට පොඩි ෂේන් හෝල් එකක් වෙන්නේ. හරිනේ. ඉතින් ඒක බලලා ඉවරයිනේ. ඉතින් අද යම් මාත් එක්ක ප්‍රයිම් මාකේකේ ඔය කියන තරම් හොඳ දේවල් තියෙනවද කියලා බලන්න. බලමු ඉතින්. මොකද මම දැක්ක TikTok එකේ වීඩියෝස් ගොඩාක් වයිරල් යන ප්‍රයිම් මාකේ ගැන. ගොඩාක් අය දාලා තිබ්බ prices less prices කියලා. ලස්සන අයිටම් දාලා තිබ්බා. ඒ විදිහට තිබ්බම ඔයගොල්ලන්ට එක්ක හොනස් රිවිව් එක ෂෙයා කරගන්න කොහොමද කියලා. එතකොට ඔයගොල්ලන්ටත් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන් යන්න ඉන්න කෙනෙක් නම්. ඉතින් අද අපි ගිය අලුත් පැත්තකින්. වෙන්දට අපි යන්නේ වෙනත් පැත්තකින්. අද අපි ආවා බස් එකේ ආවේ. වෙන්දට අපි මෙට්‍රෝ එකෙන් ආවිලා ස්ටේෂන් එකකින් බහලා එහෙම කෙලින්ම යන්නේ. අද වෙනසකටත් එක්ක බස් එකේ ආවා. කොහොමද යන්න ඕනේ කියලා බලන්න. හරි. අපි ඉතින් ඇවිල්ලා අලුත් පැත්තක් නේ. ඉතින් හොයාගෙන යන්නත් එපයි. අනික ප්‍රයිමාර්ක් එක තියෙන්නේ කොහෙද කියලා හොයාගන්නත් එපයි. ඉතින් අපි හොයාගෙන ප්‍රයිමාර්ක් එකට ෆයිනලි ආවා. ඔයගලන්ට මම ඇත්තම දෙයක් කියන්නම්. මම මේකේ දැකපු දෙයක් නොටිස් කරපු දෙයක් තමයි prices තියෙන අඩුවට ඒත් ඇත්තටම මට නම් එහෙම ඇඳුම් වල ලොකු ක්වොලිටි එකක් පේනුනේ නැහැ. හැබැයි ගොඩක් අය shopping කරන්න ඇවිල්ලා තියෙන සහ TikTok එකේ මම දැක්කනේ prices ගොඩක් අඩුවට දාලා තියෙන මේ shoes එහෙම dirham 20යි. සමහර ඒවා dirham 20ට දාලා තියෙන. හැබැයි ඒවා ක්වොලිටි එක සහ පිටෝන් එක එහෙම ලොකුවට ලස්සන නැහැ. මං මෙන්න මේ টොප් එක ගත්තා. හැබැයි ඒකේ පිටෝන් එක මාරම ලස්සනයි. හැබැයි මැටීරියල් හරීම සෞතුයි. ඇත්තම කතාව. මම මේ ටී-ෂර්ට් එකත් ගත්තා ළමයි. ඔය දන්නවද මං අරගෙන ඊළඟ දවසේ වෙද්දි ටී-ෂර්ට් එකේ හිලක්. යමු දැන්. ඉතින් Dubai counter. බඩේකිනි බලන්නකො ළමයි. ඉතින් මෙතනින් එළියට ආවම මේ හවසට මාරුම ලස්සනයි. ඔන්න බලන්න ඔයගලන්ට මම පෙන්නන්නම් මේගොල්ලන්ගේ මේ ඇරබික් සෝන් එකක් එක්ක මේගොල්ලන්ගේ මේ එන view එක. දැක්ක නේද? මාරම ලස්සනක් එතන තියෙන. එක වෙනම ෆීලිං එකක් එතන ඉඳන් ඒක විඳින්න ඕනේ කොහමද ඒක ලැබෙන විදිහකට වෙනම ෆීලිං එකක් ළමයි. ඒකේ මියුසික් view එක ඔක්කොම එකතු වුණාම මාරම ලස්සනයි. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයකට තියෙන මාරම රස්නේ ළමයි මේ දවස්වල. ඔයගොල්ලොත් එන්න ප්‍රයිම් මාර්ක් එකට බඩු අරන් යන්න. එන්ජොයි කරන්න. ඊට පස්සේ ඉතින් අපි රවුම් ගහලා මට පොඩි ආසාවක් ආවා ඩෝනට් එකක් කන්න. ඉතින් මම ඩෝනට් එකකුත් අරගෙන එකත් කාලා එහෙම ඉතින් එහෙන් එන්න ආවා. මොකද ඩුබයි මෝල් එක ගැන දන්න කෙනෙක් දන්නවා ළමයි දවසක් වුණත් ඒකේ ඇවිදලා ඉවර කරන්න බැරි තරම් ලොකු දුර ප්‍රමාණයක් තියෙනවා. කියන්නේ ළමයි මම දන්නේ නැහැ ඒක මම ඔයාලට කිව්වේ මෙට්‍රෝ එකෙන් බහලා එන්න තියෙනවා සෑහෙන දුරක්. ඉතින් මං හිතන්නේ එකයි අපි අද බස් එකේ ගිහලා try කරලා බලන්න. බස් එකෙන් ගියාම චුටි දුරයි විනාඩි 5ක විතර පොඩි දුර ප්‍රමාණයක් යන්න තියෙන්නේ. ඉතින් අපි හැම ඇවිල්ලා රැටත් කාලා ගෙදර එන්න ආවා. මම ආයිත් මේ vlog එකකින් හම්බ වෙන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි.